මම දැක්කාද සංසරණ වෙන එක්තරා ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල. ඒක තියෙන්නේ නලින්ද ජයතිස්ස යම්කිසි ස්ථානයක් විවෘත කරනවා. ඒ විවෘත කරන ස්ථානයේ සමරු පළකේ තිබෙනවා නලින්ද ජයතිස්සගේ නම, මේ හරිනි අමරසූරියගේ හරි ඒ වගේ නම් කීපයක් ඒ සාමාන්‍ය සම්ප්‍රදායික එවැනි සමරු පළකයක් තිබෙනවා. ඒ සමරු පළකය විවෘත කරන අවස්ථාව නලින්ද ජයතිස්ස විසින්. ඒ වගේම තව තවදුරටත් තිබුණා ඒ නලින්ද ජයතිස්සම මෙවැනි සමරු පළක පිළිබඳව ඉදිරිපත් කරු විවේචනාත්මක අදහස් දැක්වීමක් මම හිතන්නේ මැතිවරණ වලට පෙර. ඉතින් මේක දක්වලා පෙන්නපු දේ තමයි මේකේ තියෙන මේ පරස්පරය. මොකද පරස්පරය දැන් මේගොල්ලෝ කිව්වා මේ ඊට පස්සේ මේ සමරු පළකවල මේ වගේ නම් පළ කරන්නේ නැහැ යන ආදි වශයෙන්. ඉතින් මේක මම හිතන්නේ මීට පෙරත් මම හිතන්නේ විජිත හේරත් විවෘත කරපු අවස්ථාවකත් මම දැක්කා. මේ වගේ අවස්ථා තිබුණා. මේ දැන් මෙතනදී කියන විවේචනය මොකක්ද? මේකට අදාළ විතරක් නෙමෙයි බොහෝ දේවල් විශේෂයෙන් අර අනුරාධපුරේ බන්ධනාගාරයේ අර එක්තරා රැඳවියෙක් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නේදී ඔය ගොඩක් අවස්ථාවලදී කියන දෙයක් තමයි මේගොල්ලෝ මේ කියපු දේවල් නෙමෙයි මේ තිබුණේම කරනවා කියලා බොහෝ විට ඒ අය කලින් කියපුවා පෙන්නනවා. ඔය වගේ දේවල් සිද්ධ වුණාම නිතරම ඔය මගෙනුත් අහනවා ගොඩක් අය ප්‍රසිද්ධිය අහනවා මොකක්ද මේ ගැන කියන්නේ. මේ ගැන වීඩියෝවක් කරනවා. ඒ වගේ නිතරම ඒ ගැන අහනවා. ඉතින් වීඩියෝ කරන්න පුළුවන් ඔක්කොම දේවල් ගැන. ඉතින් වීඩියෝ කරන්න ගියොත් එහෙම වෙන වැඩක් නැහැනේ. හරිනි අමරසූරියට ඕන වෙලා තිබෙනවාද එයාගේ නම දාගන්න මේ සමරු පළක වලට. නලින්ද ජයතිස්සට අත් වශයෙන්ම ඕන වෙලා තියනවාද ඒ සමරු පළක වලට දාගන්න. කිච කරන්න තමයි කරන්නේ. නමුත් ඒක කිච කිරීම වැදගත්.